හියාන්ට රන් දෙයක් නැහැ සතුරු වෙයි. ජීවිතේ ලැබුණ පළවෙනිම සර්ප්‍රයිස් එක. විශ්ව හැපි බර්ත්ඩේ. එක බතකා ඕකෙන්ද මම කෝල් කරනවා. ලොකුණු එක බතකා ලොකුණු අපියද විරා අයියේ එන්නාය ගෙදරා සොහොයුරු පෙම නැතිව නොවෙයි මල්ලි මල්ලියේ තවම වත්තමැදින් වැට බැන්දේ පවුල රකින්නට යක්කු වගේ මරාගත්ති ගමම ඇවිත් බලායිත්ති ගහයි වැලයි වගේ බැඳුණු සහෝදර පෙම දුරස්සුනේ ඇයි අයියේ දුකයි හොඳටම මගේ සතුට සොයා යද්දි ආදරයක් මට ලැබෙද්දි මගෙන් තමයි වැරදිුනේ සමාව දෙන්න දුරස් වෙන්නේ නෑ මල්ලි ආය කිසි දින මහත් වෙත්ති කාසි පන මතට එත්ති නුඹෙයි මගේ හිතේ තිබුණු සහෝදර පෙම අරන් ගියේ කොහෙද අයියේ දුකයි හොඳටම වැද්ද වටේ මල් පිපෙත්ති මුළු අතම සුවඳ දෙද්දි මං එනවා මගේ මල්ලි ඔයාව බලන්න අම්මාතින් බක්කමු අපි සිනාසීගෙන එක බතකා ලොකුණු අපි අද විරසකව ඉන්න එපා අයියේ එන්නාය ගෙදර රකින්නට අපි ආයෙත් එකම පත බෙදාගෙන එකම ගෙදර එකම හිතකින් එක බතකා ලොකුණු අපි අද විරසකව ඉන්න එපා අයියේ එන්නාය ගෙදරා සොහොයුරු පෙම නැතිව නොවෙයි මල්ලි මල්ලියේ තවම සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. අද අපේ ආදරණීය බාප්පිගේ උපන්දිනය වෙනුවෙන් මිස්ටර් දනු සර්ප්‍රයිසස් ටීම් එක අපේ ආදරණීය බාප්පිට සර්ප්‍රයිස් එකක් සූදානම් කරලා තිනවා. හරියටම කිව්වොත් මේ සර්ප්‍රයිසස් එක බාර දුන්නේ ඔයාගේ අම්මයි තාත්තයි ඔයාගේ අයියයි මල්ලි. ඉතින් ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ මේ සර්ප්‍රයිස් එක? හියාන්ට රන් දෙයක් නැහැ සතුරු වෙයි. ජීවිතේ ලැබුණ පළවෙනිම සර්ප්‍රයිස් එක. ස්තුතියි. එහෙනම් ඔයාට මේ තෑගි ටික බලන්න පුළුවන්.
හොඳයිද ලස්සනයිද වෙත්ති කාසි පන මතට සර්ප්‍රයිස් එක වාර දුන්නේ වාගේ මල්ලි අයියයි අම්මයි තාත්තයි තමා එහෙනම් ඔයාට දලදා හම්දුරුවන්ගේ පිටේ සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා thank you සියලු දෙනාට ස්තුතියි සුවඳ දෙද්දි මං එනවා මගේ මල්ලි ඔයාව බලන් අම්මාතින් බත්කමු අපි සිනාසීගෙන එක බතකා ලොකුණු අපි අද විරසකව ඉන්න එපා අයියේ එන්නා